මරන්න කලින් ලොකු වැඩක් කරන්න ඕනේ කියලා යාට අභිප්‍රායක් ආවා. වැඩි පටන් ගත්තා. පිට අසුළු ගුණාඩුවට මේ කෝඩුවයි අට්ටාලය සම්පූර්ණයෙන් බිමට කඩාගෙන වැටුණා. ඔයාලා මොකක් හරි දැනකදී ඒක දකින්නට ඇති අහන්නට ඇති. ඒ වෙනකොට ලක්ෂ 20ක වැනි මුදලක් මේ නිර්මාණයට කැප කරලා තිබුණා. ඒක ගහගෙන යන්න ගියා. මේක ස්වභාවය අපහු ගන්න බෑ. ඊට පස්සේ නිර්මාණ ශිල්පියාට මේ නිර්මාණය දක්වන්න මුදල් නැහැ. එහා පැත්තේ දිනවා ඒකේ ඉඩමයි ගියේ ලක්ෂ 45කට උගස් තිබ්බා. ඒක උගස තවමත් උගස තියෙන්නේ. ඊට පස්සේ මේ ගමේ ඉන්න මනුස්ස කන්දන ව්‍යාපාරික පුජාවක් පිටිපස්සෙන් හිටගත්තා. නගරම්පල්ලි ගම 20ක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රික් කාර්මික ශිල්පීන් වගේ කලාකරුවෝ මම වගේ කොල්ලෝ 2000ක් විතර මේ පිටිපස්සෙන් හිටගෙන මේ නිර්මාණය පටන් ගත්තා. ඊට පස්සේ වෙසක් පුර පසළොස්වක බොහෝ දින කෝඩුව ප්‍රදර්ශනය කරන්නට හම්බුනේ නැහැ. කාල වේලාව හරස් වුණු නිසාවෙන්. නමුත් පොසොන් පොහෝ දින සිට පුරා දින 21ක් මේ කෝඩුව ප්‍රදර්ශනය කළා. ඊට පස්සේ දැන් බලන්න කෝඩුව සම්පූර්ණම කළු පාටයි. ඊට හේතුව මගේ ගම ගල්කන්ද. මේ ගමේ ඉන්න ගල්වඩු කර්මාන්තයේ ජීවිකාව කරගත්තු මිනිස්සු ගල් බුදු පිළිම වහන්සේලා අත්ගල් මිරිස්ගල් වංගෙඩි කැඩයන් මගේ රටෙන් ලෝකෙට රට බෙදා හරින මගේ ගමේ. ඊට පස්සේ නිර්මාණ ශිල්පියාට ඕන වුණා මේ හොරම්පල්ල අභිමානයේ එයාගේ කෝඩුවත් එක්ක සම්පූර්ණම ලෝකෙට යවන්න. ඊට පස්සේ මේ සියලු කැඩයන් අපි අතින් කපලා තියෙන ලේස කැඩයන් නැහැ. කළු කොලේ කැඩේම කපලා යටින් සුදු කොලේ යලවලා උඩින් බයින්ඩර් ගම් ගාලා පිළිවෙලක් ආධාරයෙන් ගල් කුඩු ඉහලා තමයි ගල් කුඩු කියුත් එකමාරක් මේ කෝඩුව ඇතුලේ තියෙනවා. ඊට පස්සේ කෝඩුව ප්‍රදර්ශනය කළා දවස් 21ක් ලක්ෂ 75කට වෙන මුදලක් වියදම් කරලා ඒ පුරාදින 21යි අදත් හෙටත් අගෝස්තු බල දෙවන දාතේ කිසිම කෙනෙක්ගේ රුපියලක්වත් ගන්නේ නැතුව තමයි මේ කෝඩුව ප්‍රදර්ශනය කරන්නේ. ඊට පස්සේ 18 19 වෙනි දින සෙරෙන්ඩිප්පෝ රේඩ් ආයතනයේ නිලධාරීන් මෙතෙන්ට ආවා. එයාලා මේ කෝඩුව මැන්න කෝඩුවේ උස අඩි 60.4යි පළල අඩි 45.5යි පරිවාර කෝඩුව 160ක් පරිභ්‍රමණය වුණා. ඊට පස්සේ එයාලා තීරණය කළා ලංකාවේ ආසියාවේ ලෝකේ මේ වෙනකොට නිර්මාණය වෙච්ච පහන් කෝඩු සහ නිර්මාණ අතරින් ලෝකයේ දැවැන්තම නිර්මාණය මේක කියලා ඒ ඉස්සරහා තියෙන සර්ටිෆිකේට් එකයි කුසලාණය මේ නිර්මාණ ශිල්පියා අතට දීලා ගියා. අකයි සීලම ආදේශාලයක ආවරණය කළා. එතකොට අමිමාණය වගකීම් කියන්නේ මේ ගිනස් සාර්ථක බුදේ විරුදාවලිය ලැබපු නිර්මාණය. ඊට පස්සේ කුසම් පොහොදින කෝඩුව